සුබ සන්ධ්‍යාවක් WWE ඉහළම තලේ තරුව බවට පත්වීම කියලා කියන්නේ ඔබ හොඳින් ක්‍රීඩා කිරීම පමණක් නොවේ. ඊට වඩා ඔබ බුකින් කරන ආකාරයයි. අද අපි කතා කරන්නේ WWE ඉතිහාසය පුරා පරාජය වූ අවස්ථාවලදී පවා ඔවුන්ගේ සුපිරි තරුවකගේ ප්‍රතිරූපය සුපර්ස්ටාර් ඉමේජ් එක කිසි විටකත් පහත නොවැටෙන ආකාරයට ආරක්ෂා කරගනු ලැබූ most protected wrestlers කීප දෙනෙක් පිළිබඳව. මෙම ප්‍රොටෙක්ටඩ් කියන සංකල්පයන්න කුමක්ද. එයින් අදහස් වෙන්නේ ඔවුන් ක්ලීන් ලෝසස් ලබා නොගැනීමයි. සැමවිටම අවසන් ජයග්‍රාහකයාවීම හෝ පරාජය වූ පසු පවා තම ප්‍රතිරූපය සුරැකීමට හැකිවීම. අද අපි හල්කෝගන් යුගේ සිට රෝමන් රේන්ස් යුගය දක්වා වඩාත්ම බලගත්තු ප්‍රොටෙක්ටඩ් ඩ්‍රෙස්වර්ස්ල නම දෙනෙක් පිළිබඳ සහ ඔවුන්ගේ සාර්ථකත්වය රහස පිළිබඳ ගැඹුරු විශ්ලේෂණයක් කරන්න සූදානම්. එනවා තාමත් අපි සබස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්ම බෙල් අයිකන් එක ක්ලික් කරලා දිගටම අපිත් එක්ක රැඳී ඉන්න කියලා ආරාධනා කරන ගමන් අපි යමු වීඩියෝ එකට. The top 3 Immortal Legacy. අපි මුලින්ම අවධානය යොමු කරන්නේ ප්‍රොටෙක්ටඩ් යන වචනයට සැබෑ අර්ථයක් ලබා දුන් WWE ඉතිහාසයේ වැදගත්ම බලගත්තුම සුපර්ස්ටාර්ස්ලා තිදෙනා වෙත. Hulk Hogan, the original Superman. Hulk Hogan තරම් ප්‍රොටෙක්ටඩ් වෙච්ච වෙනත් කිසිම සුපර්ස්ටාර් කෙනෙක් WWE ඉතිහාසයේම ඉඳලා නැහැ. ඔහු WWF ගෝල්ඩන් එරා එකේ නායකයා වූ අතර ඔහුගේ චරිතය පරාජය කළ නොහැකි වීරයෙකු ලෙස නිර්මාණය කර තිබුණා. Hogan කිසි විටකත් ක්ලීන් ලොසස් ලැබුවේ නැති තරම්. ඔහු පරාජය වූ අවස්ථාවන්වලදී පවා ඒ බාධා කිරීම හෝ වංචනික උපක්‍රම නිසා ඇති වූ බවට පෙන්නුම් කළා. 2000 දශකයේදී වයස්ගත වූ පසු පවා ඔහුට ඉහළ තත්ත්වයක් ලැබුණා. ජොන් සීනා, the era of Super Cena. ජොන් සීනාට සුපර් සීනා යන අන්වර්ථ නාමය ලැබුණේ හේතුවක් ඇතිව. ඔහු WWE Pace of the Company බවට පත් වූ දශකය පුරා ඔහුට එරෙහිව නැගී සිටි බොහෝ මොන්ස්ටර් හීල්ස්ලාගේ ගමන් මඟ ඔහු විසින් කඩාකප්පල් කරනු ලැබුවා. සීනා සැබවින්ම පරාජයට පත් වූයේ ඉතාමත් කලාතුරකින්. ඔහු බොහෝ විට තරගය ජයග්‍රහණය කළේ අනතුරු තුවාල හෝ විශාල ප්‍රතිරෝධයන් ජයගැනීමෙන් පසුවයි. ඔහු දිනාගත් ලෝක ශූරතා 17 මගින්ම ඔහුට තිබූ අසීමිත ආරක්ෂා පිළිබඳ සාක්ෂි දරනවා. ඔහු පරාජය වුවත් පසුදින නැවත ශක්තිමත් පැමිණීමට තරම් ඔහුට බලයක් තිබුණා. රෝමන් රේන්ස් modern era dominance. රෝමන් රේන්ස්ගේ වෘත්තීය ජීවිතය කොටස් දෙකකට බෙදිය හැකියි. බේබි ෆේස් යුගයේදී ඔහුට බලයෙන් ජයග්‍රහණය ලබා දුන්නා ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාරය අහිමි වුණා. නමුත් 2020 දී The Tribal Chief බවට පත්වීමෙන් පසු ඔහු WWE ඉතිහාසයේ වඩාත්ම ආරක්ෂිත චරිතය බවට පත් වුණා. ඔහුගේ දින 1316ක ශූරතා කාලය තුළ බොහෝ විට ජයග්‍රහණය කළේ බ්ලඩ්ලයින් හි මැදිහත් වීම හෝ වංචනික උපක්‍රම හරහා. WrestleMania 14 හිදී ඔහු ශූරතාවය අහිමි කරගත්තේ පවා මැදිහත් වීම කිහිපයක් නිසා මිස පිරිසිදු පරාජයකින් නම් නොවේ. මේ නූතන යුගයේ ප්‍රොටෙක්ටර් ලොස් එකක හොඳම උදාහරණය. The Protected Elites. Timeless Powerhouse. මෙම තරු දෙදෙනාට අමතරව ඔහුගේ වෘත්තීය ජීවිතයේ සැලකිය යුතු කාලයක් පුරා ඉහළ තලයේ ආරක්ෂාවල් ලැබූ සවස් සුපිරිතරු කිහිපයක් ඉන්නවා. The Undertaker. අන්ඩර්ටේකර්ගේ ප්‍රොටෙක්ටඩ් තත්ත්වයේ ප්‍රධානතම සාධකය වුණේ ඔහුගේ අතිවිශාල WrestleMania ජයග්‍රහණ වාර්තාව. වසර 20කට වැඩි කාලයක් WrestleMania හිදී ඔහු පරාජයට ලක් නොවී සිටීම ඔහු රින් එක තුළදී දෙවියෙකු හා සමාන තත්ත්වයක් ලබා දුන්නා. ඔහු පරාජය වූ අවස්ථා තිබුණත් ඒවා ඔහුගේ ප්‍රතිරූපයට හානියක් නොවන පරිදි ඉතාමත් ප්‍රවේශමෙන් බුකින් කර තිබුණා. මේ ස්ට්‍රීක් එකම ඔහු WWE ඉතිහාසයේ විශාලතම වටිනාකමක් ඇති තරුවක් බවට පත් කළා. The Brock Lesnar Ultimate Final Boss. Brock Lesnar කියන්නේ ඕනෑම කෙනෙකුගේ වෘත්තීය ජීවිතයේ ක්ෂණිකව ඉහළ නැංවීමට හැකි තරුවක්. ඔහු සැබවින්ම පිරිසිදු පරාජයන් ලබාගත්තේ ඉතාමත් අඩුවෙන්. ඔහුගේ F5 ප්‍රහාරය වෙනත් කිසිදු ප්‍රහාරයක් හා සමා කළ නොහැකි ලෙස ප්‍රබල ලෙස ආරක්ෂා කර තිබේ. ඔහු නැවත පැමිණි දා සිට The Undertaker, John Cena, Roman Reigns වැනි සුපර්ස්ටාර්ස්ලාව පරාජයට පත් කළා. ලෙස්නර්ගේ ප්‍රධාන කාර්යභාරය වෙන්නේ ඔහු සමග සටන් කරන ක්‍රීඩකයන්ට පවා ඔහු විසින් බලය හා තත්ත්වය ලබා දීම. Triple H Reign of Terror. Triple Hගේ ප්‍රොටෙක්ටර් තත්ත්වයට ඔහුගේ බෑක්ස්ටේජ් ඉන්ෆ්ලුවන්ස් දායකත්වය වූ බවට බොහෝ විවේචන තිබෙනවා. විශේෂයෙන්ම Ruthless Aggressions එරා එකේදී
ඔහු රේන්ජ් ඔෆ් ටෙරර් නමින් බිහිසුණු පාලන සමයක් ගෙන ගියා. මෙම කාලයේදී රොබ් වෑන් ඩෑම්, බුකර් ටී වැනි බේබි ෆේස්ලා රාශියක් පරාජයට පත් කළා. පරාජය වුවත් ඔවුන් නැවතත් ජයග්‍රාහකයා බවට පත්වීමට උත්සාහ කළා. රැන්ඩි ඕටන් ඔහුගේ ශූරතාවය දිනාගත්තත් ෆියුඩ් එක අවසානයේදී ට්‍රිපල් එච් ජයග්‍රහණය කළේ ඒ උදාහරණයක් විදිහට අපිට පෙන්වන්න පුළුවන්. The impact of booking and other names. මෙම ප්‍රධාන තරුවට අමතරව තව තරු කිහිපයක් කෙටි හෝ දීර්ඝකාලීනව ඉතා ඉහළ ආරක්ෂාවක් ලැබූ බව අපට පෙනෙනවා. බැඩිස්ටා ඔහු ප්‍රධාන තරුවක් බවට පත් වූ දා සිට ඔහුට ලැබුණේ ඉහළම තලයේ තරඟ පමණයි. ඔහු පරාජයට පත් වූයේද ජෝන් සීනා වැනි ඉහළම මට්ටමේ සුපර්ස්ටාර්ස්ලාට විතරයි. ගෝල්බර්ග් WCW ඔහුගේ පරාජය නොවන වාර්තාව නිසාම WWE දී පවා අතිශය බලවත් තරුවක් ලෙස පෙනී සිටිය. වයස්ගත වූ පසු පවා ඔහුට ලැබුණේ අඛණ්ඩව ජයග්‍රහණය ලබා දීමෙන්. ඔහුගේ ලෙගසි එක කිසිවිටකත් පහත නොගැනීමට WWE එක වග බලාගත්. Why is protection important? මෙම සුපර්ස්ටාර්ස් ප්‍රොටෙක්ට් කිරීමේදී WWE අරමුණ මොකක්ද? එයට හේතු වන්නේ මේ සුපර්ස්ටාර්ස්ල සමාගමේ ආදායම හා ප්‍රේක්ෂණ ආකර්ෂණයේ ප්‍රධානතම සාධකයක් වන නිසා. ඔවුන් පරාජය කළ නොහැකි ලෙස පෙන්වීමෙන් ඔවුන් සමග තරඟ කරන ක්‍රීඩකයන්ට පවා විශාල ගෞරවයක් එකතු වෙනවා. ඒ නම් මෙම ප්‍රොටෙක්ටර් ස්ටාර් කෙනෙක්ගේ පරාජය කරන ක්‍රීඩකයෙකුට ක්ෂණිකවම ඉහළ තත්ත්වයට පැමිණෙනවා. බ්‍රොක් ලෙස්නර්ව පරාජය කිරීමෙන් රෝමන් රේන්ස් ලද ජයග්‍රහණය හෝ ද අන්ඩර්ටේකර් පරාජය කිරීමෙන් බ්‍රොක් ලෙස්නර් ලද ජයග්‍රහණය මේවට හොඳම උදාහරණ. WWE ඉතිහාසයේ මෙම ප්‍රොටෙක්ටර් තරු සියලු දෙනාම රින් එකේදී සුපරි බලවතුන් ලෙස රජ කළා. ඔවුන්ගේ ගමන WWE ස්පෝර්ට් එන්ටර්ටේන්මන්ට් ස්වභාවයේ සැබෑ අර්ථය පෙන්නුම් කරනවා. ජයග්‍රහණය හෝ පරාජයන්ට වඩා ප්‍රතිරූපය හා කතාව, ඒ කියන්නේ ඉමේජ් ඇන්ඩ් ස්ටෝරි වැදගත් බව මෙම සුපර්ස්ටාර්ස්ලා ඔප්පු කළා. ඔයාගේ මතය මොකක්ද? WWE ඉතිහාසයේ වඩාත්ම ප්‍රොටෙක්ට් වෙච්ච තරුව කවුද? හොල්ක් හෝගන්ද, ජෝන් සීනාද, නැත්නම් ට්‍රයිබල් චීෆ් වන රෝමන් රේන්ස්ද? ඔයාගේ අදහස පහතින් කමෙන්ට් කරන්න. එහෙනම් ඔයා රෙස්ලිං ගැන දැනගන්න අපිත් එක්ක දිගටම රැඳින්න කියලා ආරාධනා කරන ගමන් අපි ගිහින් එන්න. සුබ දවසක්. Hane nicha kahayo kutcha vela veneka mangene pisha ne burkhina pala tamak vela ne yalu mangene nita